අපි අද කතා කරන්න යන්නේ පාරට දැක්ක ගමන් පේන්න ඕන අපි අද කතා කරන්න යන්නේ කෝගිලා ගැන කියලා. මෑත කාලේ ඇත්තටම මේ විශේෂයෙන්ම ඉන්ටර්නෙට් එකත් එක්ක අන්තර්ජාලයත් එක්ක ගොඩාක් ප්‍රසිද්ධ වෙච්ච බ්‍රීඩ් එකක් තමයි කෝගිලා. ගොඩක් කට්ටිය ආස බ්‍රීඩ් එකක්. මමත් ඇත්තටම ආස බ්‍රීඩ් එකක් කෝගිලා. ඉතින් ඒක නිසාම එයාලගේ ක්වොලිටිස් එයාලා කොයි වගේ කට්ටියද සහ එයාලගේ ගැටලු මොනවද ඒ වගේ දේවල් අපි කතා කරන්න ඕනේ කියලා හිතුවා. කෝගිලා ඇත්තටම යුරෝපයෙන් ආපු බ්‍රීඩ් එකක්. එයාලා බ්‍රීඩ් කරලා තියෙන්නේ පාවිච්චි කරලා තියෙන්නේ වර්කින් ඩොග්ස්ලා විදියට විශේෂයෙන්ම සත්ත්ව පාලනයේදී හරක් එළුවෝ බැටළුවෝ රංචු කරන්න එහෙම නැත්නම් හර්ඩින් වලදී තමයි ඇත්තටම එයාලා පාවිච්චි කරලා තියෙන්නේ විශේෂයෙන්ම. ඉතින් එයාලා ඇත්තටම ඩිසයින් කරලා තියෙන්නේ ඒ රාජකාරියට හරියන විදිහට තමයි එයාලා ඩිසයින් කරලා තියෙන්නේ. එයාලගේ පර්සනැලිටි එක ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම මෙයාලා පොඩි බල්ලෙක් වුණත් එයාලා ඇත්තටම ලොකු බල්ලෙක් වගේ අදහසක් තමයි එයාලට තියෙන්නේ. එයාලා හිතාගෙන ඉන්නේ එයාලා ලොකු බල්ලෝ කියලා. ඉතින් ඒ නිසා බය නැති හරිම හොඳ පර්සනැලිටි එකක් තියෙන බ්‍රීඩ් එකක් විදිහට තමයි සලකන්නේ. ඉතින් එක පැත්තකින් ඒක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් සමහර වෙලාවට ගැටලු සහගත තත්ත්වවලට මුහුණ දෙන්නත් පුළුවන්. අනිත් කාරණාව තමයි එයාලා ඊටාම ලෝයල්. තමන්ගේ අයිතිකාරයාට ඊටාම ලෝයල්. එයාට ගොඩාක් ලැබි සතෙක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම තමයි එයාලා ඊටාම හොඳ ගාඩ් ඩොග්ස්ලා විදිහට සලකනවා. හේතුව තමයි හරිම ඇලර්ට් ඉක්මනින් පොඩි දෙයකට එයාලා බොරනවා. ඉතින් ඒක නිසා තමයි එයාලා ගාඩ් ඩොග්ස්ලා විදිහට හොඳයි කියලා සාමාන්‍යයෙන් සලකන්නේ. ඒ වගේම තමයි එයාලා හරිම බුද්ධිමත් බොහොම පහසුවෙන් ට්‍රේන් කරන්න පුළුවන් බ්‍රීඩ් එකක්. එතකොට ඕවා තමයි එයාගේ ඇත්තටම හොඳ පැත්තෙන් තියෙන ගතිගුණ සහ විශේෂ කැරක්ටර්ස් එයාලගේ. ඉතින් නමුත් ඔයාලා බලාපොරොත්තු වෙන්න ඕන විශේෂ කාරණා තමයි විශේෂයෙන්ම පශු වෛද්‍යවරයෙක් විදිහට මම කියන්න ඕන විශේෂ කාරණා තමයි එයාලගේ තියෙන පොදු සෞඛ්‍ය ගැටලු සහ අනෙකුත් ගැටලු. කෝගිලාගේ තියෙන ලොකු ගැටලුවක් තමයි ඇත්තටම එයාලා ඩබල් කෝඩ් බ්‍රීඩ් එකක්. ඒ නිසා ඉතාම තදින් ෂෙඩින් කරන. ඉතාම තදින් එයාලා ෂෙඩ් කරනකොට එහෙම නැත්නම් ලොම් හලන කාලය ආවට පස්සේ බොහොම වැඩිපුර ලොම් හලන බ්‍රීඩ් එකක්. කොච්චර ලොම් හලනවද කියනවනම් සාමාන්‍ය ගොඩාක් ලොම් හලන කාලයට මෙයාලා පීරන්න පටන් ගත්තොත් මෙයාගේ සයිස් එකේම ලොම් ගොඩක් ඔයාලට බොහොම පහසුවෙන් එකතු කරගන්න පුළුවන් එක දවසකට. ඒ තරම් එයාලා ෂෙඩින් කරනවා. ඉතින් ඒක ලොකු ගැටලුවක්. ඔයාලට දැන් උනත් පේනවා මගේ ඇඳුම පුරා බැලුවොත් එහෙම ලොම් හැලිලා තියෙන විදිහ මේ අල්ලපු ටිකට. ඉතින් එයාලා ෂෙඩින් වලදී ඉතාම නරක ෂෙඩින් කරන බ්‍රීඩ් එකක්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයාලා ගෙවල් ඇතුලේ හදන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන්ම අපාර්ට්මන්ට්ස් ඇතුලේ හදන්න බලාපොරොත්තු වෙනවා නම් ලොම් හැලෙන එක ගැන සහ නිතරම එයාලා ගෲම් කරන්න වෙන එක ගැන ගේ පුරා ලොම් තියෙන එක ගැන සහ නිතර ගේ වැකියුම් කරන්න වෙන එක ගැන බලාපොරොත්තුවක් තියාගන්න ඕන. අනිවාර්යයෙන්ම ඒකට ලෑස්ති වෙන්න ඕන. මේ ලොම් හැලෙන එක ඇත්තටම අවුරුද්ද පුරාවට මේක කවදාවත් ඉවර වෙන එකක් නෙවෙයි. අවුරුද්ද පුරාවටම එයාලගේ ලොම් හැලෙනවා. මොකද ගොඩාක් කට්ටිය ඊට පස්සේ අපිට කියන කම්ප්ලේන් එක තමයි ආසාවට කෝගි කෙනෙක් ගන්නවා. නමුත් අන්තිමට තියෙන ප්‍රශ්නේ තමයි එයාලා ලොම් හැලෙනවා. ඉතින් මේකට මොකක් හරි කරන්න ડોක්ටර් මේකට මොකක් හරි ડોක්ටර් කරන්න කිව්වට මුකුත් කරන්න බෑ. හේතුව තමයි එයාලගේ හැටි, ඒක එයාලගේ ජාන, ඒක එයාලගේ කෝට් එකේ හැටි. එතනින් එහාට ගිහිල්ලා එයාලගේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්න ඕන දේ තමයි ඔයාලට පේනවා නම් එයාලා අර කොට මොඩල් ළඟ පිකප් බ්‍රීඩ් එකක්. ඉතින් කකුල් ඊටාම කොටයි, ඇඟ ඊටාම දිගයි. ඉතින් ඒක නිසාම සාමාන්‍යයෙන් ඒ වගේ ඕනම බල්ලෙක්ට ඉතාම පහසුවෙන් ඇති වෙන්න පුළුවන් කොඳුයට පෙළ ආශ්‍රිතව ගැටලු. ඉතින් ඒක බයාලගේ බොහොම කොමන් නිතර දකින්න පුළුවන් වෙන ඒවා. ඒ විතරක් නෙමෙයි අතන මේ බ්‍රීඩ් එක ඔයාලට බයාලා දිහා වුණත් බලුවම් පේන දේ තමයි එයාලා ඉතාම ඉක්මනින් මහත් වෙන්න බලන බ්‍රීඩ් එකක්. ඒ කියන්නේ එයාලා කාලා ඉක්මනින් මහත් වෙන්න බලන බ්‍රීඩ් එකක්. ඉතින් ඒ නිසා එයාලගේ බර පාලනය කරන හරිම වැදගත්. විශේෂයෙන්ම බර වැඩි වුණොත් අර කොඳුයට පෙළ ආශ්‍රිත ගැටලුවට ඉතාම ඉක්මනින් ලක් වෙන්න පුළුවන් බ්‍රීඩ් එකක් තමයි මෙයාලා. අනිත් කාරණාව තමයි ඉතින් මම කිව්වා වගේ එයාලා හර්ඩින් ඩොග්ස්ලා එයාලා බොහොම ක්‍රියාශීලී සත්තු. එයාලට ඒ ක්‍රියාශීලීත්වය ඕන. ගෙවල් ඇතුලේ තියාගෙන එයාලට විද්දවන්න වෙලාවක් නැත්නම් එයාලට ක්‍රියාශීලීව නටන්න කරන්න ඉඩක් ඔයාලට දෙන්න බැරි නම් බොහොම පහසුවෙන් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඒ නිසාම එයාලට අපි කියනවා ඩිස්ට්‍රක්ටිව් විනාශකාරී හැසිරීම් වලට එන්න පුළුවන්. දේවල් විනාශ කරන්න පුළුවන්. සහ බොහොම පහසුවෙන් එයාලට ඇත්තටම ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ එයාලට අර හරිම ඇලර්ට් සහ ඉක්මනින්ම බුරන්න chance එකක් තියෙනවා. ඉතින් ඒක නිසා එයාලා බොහොම පහසුවෙන් ഘോഷාකාරී වෙන්න පුළුවන්. නිතර බුරන්න පුළුවන්. ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එයාලා ඇපාර්ට්මන්ට් එකක ගයක් ඇතුලේ හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකෙන් ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා කලින්ම දැනගෙන ඉන්න ඕන. ඉතින් මෙයාලා ගැන විශේෂයෙන්ම කියන්න ඕන කාරණා ටික ওই ටික තමයි. ඔයාලා Facebook එකේ දැක්කට එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල දැක්කට එයාලව ආස හිතුණාට පස්සේ මතක තියාගන්න ඕන. ඕනම සතෙක් හදන්න පටන් ගන්නකොට ඇත්තටම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කාරණා තමයි මේවා. ඒ කියන්නේ ඔයාලා හදන්න ගන්න කලින් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්න ඕන කියලා කලින්ම හොයලා බලන්න ඕන. ඒවට ලෑස්ති වෙලා තමයි සතෙක් ගන්න ඕන. නැත්නම් අපි ගොඩාක් වෙලාවට දකින කාරණාව තමයි සත්තු ගැන අවබෝධයක් නැතුව
බ්‍රීඩ්ස් ගැන අවබෝධයක් නැතුව එයාලගේ කැරක්ටර්ස් එයාලගේ ගැටලු මොනවද කියලා අවබෝධයක් නැතුව ගන්න සත්තු නිසා අවසානයේ මිනිස්සුත් අමාරු වැටෙනවා සත්තුත් අමාරු වැටෙනවා. ඒක නිසා අපහු කියන්නේ ඔයාලා ඕන සතෙක් ගන්න කලින් කෝගිලා නෙවෙයි ඕනම බ්‍රීඩ් එක බල්ලෙක් පූසෙක් හෝ ඕනම සතෙක් ගන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලා බලාපොරොත්තු වෙන්න ඕන මොනවද කියලා හොයලා බලන්න ඒ සත්තු ගැන හොයලා බලන්න කියලා කියනවා. ඉතින් ඒකත් එක්කම අපි යන්න කලින් channel එකට subscribe කරන්නත් කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි ගිහින් එන්න.